දංශ කියලා තායිලන්තේ ප්‍රසිද්ධ ආටිස්ට් කෙනෙක් ඉන්නවා. එයාගේ ගෙදර පස්සේ කාලෙක මේ ගවර්න්මන්ට් එකේ මෙන්න මේ වගේ ලස්සන කෞතුකාගාරයක් තියෙනවා. අපි යම් බලන්නේ. නිදිග ආසියානු නූතන කලාවේ වඩාත් කැපී පෙනෙච්ච කලාකරුවෙක් තමයි තවාන් ඩංචි කියන්නේ. ඔහු ප්‍රසිද්ධ තායිලන්ත චිත්‍ර ශිල්පියෙක් වගේම මූර්ති නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ කෘතීන් ගැඹුරු දාර්ශනික අර්ථයන් සඳහා ප්‍රසිද්ධයි. බෞද්ධ සංකේතවාදය, අඳුරු මිත්‍යා කතා සහ අධ්‍යයථාර්ථවාදී තේමාවන් තමයි ඔවුන්ගේ වස්තු විෂයන් වෙන්නේ. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නිර්මාණ වලින් එකක් තමයි මේ කළු නිවස කියන ඔහුගේ කලාගාරය. චිත්‍ර ශිල්පය ගොඩක් අමුතු ජනප්‍රිය චිත්‍ර ශිල්පී බලන්න මේ රතු වරන් යක්ෂ ගති නිර්මාණ තමයි කරලා තින්නේ. ඒක ගොඩක් තේනේ මේ වගේ යක්කු ඉන්නවා වගේ ලී රතු පාටත් එක්ක යනවා. මේ සමහර ඒවා සත්ව ඇටකටු මේ බලන්න සතුන්ගේ ඇටකටු ඒ වගේම කිඹුල් හැම මේවා දේවල් එක්ක කරපු නිර්මාණ තමයි තියෙන්නේ. මේ කිඹුලා තියෙනවා හැම එකක්ම මාර ලස්සනයි. ගොඩක් ගුප්ත දේවල් නිකන් බය හිතෙන වගේ දේවල් තමයි තියෙන්නේ. තවාන් දංචි කියන චිත්‍ර ශිල්පියාගේ කලාගාරය තමයි මේක. මාරම අමුතු තැනක්. එයාගේ චිත්‍රවල තියෙන ගුප්ත බව එයාගේ මේ ගෙදරත් පේනවා. ඒ කියන්නේ සත්ව ඇටකටු කළු වර්ණය ඒ ගොඩක් ගුප්ත යක්ෂයන්ගේ පැත්තට බර දේවල් තමයි මෙයා කරලා තියෙන. බලන්න මේ විවිධ බිල්ඩින් ගොඩාක් මේ එයාගේ මේ ගෙදර අවට තියෙනවා. ඒක දැන් සම්පූර්ණ කලාගාරයක්. තවාන් දංචිත් මාර ඩයල්ලක් තමයි මේ. මේවා තමයි තියා කරලා තියෙන්නේ. මාර. මේ මාර කැටපෝල. ලස්සන කැටපෝල තිබ්බ දැක්කා.